ඉතින් ඔන්න මම ඕඩර් කරා Amazon එකෙන්. ඒ කියන්නේ YouTube, TikTok ඒ වගේම තමයි Facebook content කරන අයට හොඳම mic set එකක්. ඉතින් බලමු කොහොමද මේක quality එක කියන්නේ. ඒකෙන් තමයි flash light එක. ඇත්තටම මම මේක Amazon එකෙන් සිලෙක්ට් කරද්දි පින්තූරය දකිද්දි මම හිතුවේ නෑ මේ වගේ බරක තියෙයි කියලා. මේක හොඳ බරක් තියෙනවා. බලමු ක්වොලිටි එක කොහොමද කියලා. පේනදී මෙන්න මම ඕඩර් කරපු බ්‍රෑන්ඩ් එක. මේක තමයි කැටලොග් එක. මේක තමයි ඔයාලට පේනදී බේස් එක mic එක stand එකේ. Turner brand එකක් මම ඕඩර් කරලා තියෙන්නේ. ඉතින් ඔයාලා දන්නවා අපි ලංකාවෙන් මේකක් ගන්න ගියොත් බර ගාණක් යනවා. ඇත්තටම මේකට යුරෝ 54යි. යුරෝ 54 කියන්නේ 18,000 වගේ වෙනවා දැන් තියෙන රේට් එකත් එක්ක. හැබැයි ඉතින් රුපියල් 20,000කට නම් ලංකාවේ නම් ගන්න බෑ මේක. ඉතින් ඔයාලට පේන ඇති වොලියුම් ටියුනර් එක. brand එක Turner. ඉතින් YouTube, TikTok, Facebook මේ හැම content එකකටම වටිනා දෙයක් නිසා තමයි මේක මම ඕන කරේ. ඉතින් මේ තියෙන්නේ තියෙනවා. පොඩි පාට් එකක් තියෙනවා. අපි ඔක්කොම ඉතින් බලමු මේක. ඉඳලා මෙන්න mic එකට එන output cable එක. තමයි තවත් තියෙනවා වොලියුම් ටියුනර් එකට එන කේබල් එක. මේ වගේම තමයි මේක තමයි mic stand base එකේ තවත් පාර්ට් එකක්. ඉතින් ඊළඟ එක තමයි මෙන්න මේක. යුරෝ 20ක් වුණා හැබැයි මේකට.
මේකත් අපි බලමු ගලවලා. මේකේ විශේෂත්වය තමයි මම දැකපු විදිහට ලොකුවට නම් නෙමෙයි තියෙන්නේ, සාමාන්‍යයෙන් පොඩි මෙතන තියෙනවා ලයිට් එක චේන්ජ් කරන්න ඕන කලර් එකකට. මේ තියෙන්නේ ඒකට එන ස්ටෑන්ඩ් එක. මේක තමයි ඒකේ ස්ටෑන්ඩ් එක. ඉතින් මේ දෙකටම උනේ යූරෝ 74යි. ඔය දෙකටම ගිය ගාන මම ඔයාලට පෙන්නන්නම්. ඉතින් ඔයාලට පේනවා ඉතින් මෙන්න මේ ගාන තමයි මට ගියේ මේ අයිටම් දෙකටම. ඉතින් යූරෝ 75යි 759ක් ගිහින් තියෙනවා. ඉතින් බලමු මේ දවස්වල රේට් එකත් එක්ක අපි 75යි 59 වැඩි කරමු 383න් දාලා. ඒකට මට දෙකටම ගිහින් තියෙන්නේ 28950ක් වගේ. හැබැයි ඉතින් මේක ලංකාවේ නම් ගන්න බෑ 28950කට මේ අයිටම් දෙකම. ඔයාලා දන්නවනේ මේකක් අනිවාර්යෙන්ම මේ වගේ මයික් එකක් ලොකු ගාණක් වෙනවා ලංකාවේ ගන්න ගියොත්. ඒකත් තමයි මේ ටියුනර් සෙට් එකම ලොකු ගාණක් වෙනවා. අපි ඒකත් බලමු කොහොමද ලංකාවේ ගණන් කියලා. ඉතින් මම මේ ලංකාවේ ප්‍රයිස් එක බලන්නේ. ඉතින් මේ ටොනා මයික් එක ලංකාවේ වෙනවා යූරෝ 77ක් 85ක් අතර වෙනවා. එතකොට ඒ ගාන අපි බැලුවොත් එහෙම 80ක් අපි බලමු. 80කට රුපියල් 30000ක් පැනලා තියෙන්නේ. 30640ක් වෙනවා. ඉතින් අන්න ඒකයි මම කියන්නේ මෙහි යුරෝපේ ඉඳලා අපි මොනවා හරි ඕඩර් කරනවා නම් Amazon එකෙන් ඇත්තටම මාරම ලාභයි. ඒ වගේම තමයි මෙහි බඩු අනිවාර්යයෙන්ම ක්වොලිටි බඩු තියෙන්නේ. ඉතින් ඔරිජිනල් බඩු ඔන්න ඕක තමයි මම ඕඩර් කරපු එකේ වැදගත්කම. ඉතින් ඉදිරියට බලා ගන්න පුළුවන් මේ දේවල් වලින් තමයි මගේ කන්ටෙන්ට් ඔයාලා වෙත යොමු වෙන්නේ. එහෙමනම් හැමෝටම සුබ දවසක්.